මේක මම මාරම ආස විදිය සීරීස් එකක්. මොකද මේක ඇතුලේ සහෝදරියෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න අතර ඇතිවෙන සංවේදී ඉමෝෂනල් විදියේ ගැටීමක් එක්ක තමයි මේ කතාව දුවන්නේ ඉස්සරහට. එහෙනම් අපි බලමු මොකක්ද මේ කියලා. කතාව පටන් ගද්දිම සංවේදී සිද්ධියකින් තමයි කතාව පටන් ගන්නෙ. අණ්ඩ සිටි එකේ ඇති වෙන කැරැල්ල පරදනවත් එක්කම වයිගේ පවුඩර්ගේ දෙමාපියෝ එන්ෆෝසස් එකෙන් මරලා දාලා තියෙනවා. ඉතින් මේ අනාතුන ගෑනු ළමයි දෙන්නත් මයිලෝ ක්ලැගර් කියන ළමයි දෙන්නවත් බලාගන්නේ මෙන්න මේ වැන්ඩර් කියන කෙනා තමයි. අවුරුදු කීපයකට පස්සේ මේ ළමයි හතර දෙනා පිල්ටෝ වල එක බිල්ඩින් එකක් උඩ ඉන්නවා පෙන්නනවා. මේගොල්ලෝ ලෑස්ති වෙන්නේ ජේස් කියන සයන්ටිස්ට්ගේ ඇපාර්ට්මන්ට් එක කොල්ල කන්න. මුලදීම අපිට පෙන්නනවා පවුඩර් කියන්නේ ගොඩක් පොඩි කෙනෙක් මෙතන ඉන්න අනිත් අයට වඩා. වයි කියන එයාගේ සහෝදරිය තරම් එයා දක්ෂ නැහැ. ඒත් එයා try කරනවා ගොඩක් වෙලාවෙදි මෙයාලට උදව් කරන්න. ඒත් එතනදී හැම වෙලෙම වැඩේ අල වෙනවා. මෙන්න මේ හේතුව නිසා වයිට සිද්ධ වෙනවා සමහර තැන්වලදී පවුඩර් එයාගේ නංගිව සමහර තැන්වලදී අතෑරලා එයාලගේ වැඩේට විතරක් යන්න. ජේස් කියන සයන්ටිස්ට්ගේ ලැබ් එකෙන් පවුඩර්ට හම්බ වෙනවා මෙන්න මේ හෙක්ස් ටෙස්ට් ටික. ඒකෙන් එකක් බිමට වැටෙනවත් එක්කම මෙතන ලොකු පිපිරීමක් ඇති වෙනවා පවුඩර්ගේ අතින්. ඉතින් මොකද වෙන්නේ? එන්ෆෝසර්ස්ලා මෙයාලගේ පස්සෙන් පන්නන්න ගන්නවා පිල්ටෝ වලදී. මෙයාලට මෙයාලගෙන් සාර්ථකව පැනගන්න ලැබුණත් අණ්ඩ සිටි එකේදී ඩෙකර්ට් කියන කල්ලි නායකයාගේ කල්ලියට අහු වෙනවා. මෙතනදී මෙයාලා හොරකම් කරපු බඩු ටික ආය ගන්නයි ඩෙකර්ට් try කරන්නේ. මෙතනදී පවුඩර් පැනලා ගිහින් ඒ බඩු ටික විසි කරලා දානවා වතුරට. එතනදී බේරෙන්න ඕනි නිසා. එයාලා හිස් අතින්ම වැන්ඩර්ගේ බායකට එනවා the last drop කියන මෙයාලාගේ ගෙදරට. වැන්ඩර් දැනටමත් දන්නවා මෙයාලා පිල්ටෝ සිටි එකේදී ලොකු ප්‍රශ්නයක් ඇති කරගෙන ඇවිල්ලා ඉන්නේ කියලා. මෙයාලට කියනවා ආයෙ උඩ සිටි එකට නම් යන්න එපා කියලා. ඊට පස්සේ වැන්ඩර් යනවා බෙන්සෝගේ ෂොප් එකට ගිහිල්ලා හම්බෙනවා ග්‍රේසන් සහ මාකස් කියන දෙන්නව. ඒ දෙන්න තමයි උඩ සිටි එකේදී පිපුරුම සම්බන්ධයෙන් ඉන්වෙස්ටිගේට් කරන දෙන්න හොයන දෙන්න. උඩ සිටි එකෙන් හිතන්නේ මේක පහළ අණ්ඩ සිටි එකේ ඇටැක් එකක් කියලා මිසක් මේක ඇක්සිඩන්ට් එකක් නන් නෙවෙයි කියලා. අණ්ඩ සිටි එකේ නායකයා වගේ ඉන්න වැන්ඩර්ගේ උඩ සිටි එකේ ග්‍රේසන් කියන ෂෙරිෆ්ගේ අතර ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. පිල්ටෝ වලින් අණ්ඩ සිටි එකේ මිනිස්සු අයින් කරගෙන ඉන්නත් උඩ සිටි එකේ ඉන්න පොලිසිය එහෙම නැත්නම් එන්ෆෝසර්ස්ලා පහළ සිටි එකට එන්නේ නැහැ කියන එක තමයි මේ ඇග්‍රීමන්ට් එකේ තියෙන්නේ. පවුඩර් ගාව තාමත් අර ලැබ් එකෙන් ගත්ත නිල් පාට ක්‍රිස්ටල් ටික තියෙනවා. ඒක එයා වයිට පෙන්නනවා. වගේ මේක රහසක් විදිහට තියාගන්න කියනවා. පළවෙනි එපිසෝඩ් එකේ අන්තිමට කතාවේ ඉන්න ප්‍රධානම හතුරා සිල්කෝ සහ සින්ච්ට් කියන දෙන්නව පෙන්නනවා. මෙන්න මේ සින්ච්ට් හදපු ෂිමර් කියන ඩ්‍රග් එකේ අතුරු ප්‍රතිඵල මොන වගේද කියලා මෙතනදී අපිට පෙන්නනවා. මෙන්න මේ ෂිමර් කියන්නේ පාවිච්චි කරන කෙනා යක්ෂයෙක් වගේ කරන්න පුළුවන් ඩ්‍රග් එකක්. දෙවෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ ජේස්ගේ ඇපාර්ට්මන්ට් එක පුපුරන සීන් එක ආයෙ පාරක් පෙන්නමින් ඒක පෙන්නන්නේ ජේස්ගේ පැත්තෙන් වෙච්ච සිද්ධිය. ඒ පිපිරීමත් එක්ක ජේස්ගේ පැත්තෙන් ෆ්ලෑෂ් බෑක් එකක් පෙන්නනවා. එයා පොඩි කාලේ එයාගේ අම්මයි හිම ගොඩක අතරමං වෙලා ඉද්දි එයාව අදෘශ්‍යමාන අමුතු මැජිකල් පවර් එකකින් ඇවිල්ලා එයාලව බේර ගන්නවා. වර්තමාන අවස්ථාවේදී මේ ඇපාර්ට්මන්ට් එකේ පිපිරීම සම්බන්ධයෙන් ජේස්ව අත්අඩංගුවට ගන්නවා. හේතුව එයා නීති විරෝධීව අවසරයක් නැතුව පරීක්ෂණ කරපු නිසා. මෙයා මේ විදිහට ජේල් එකේ ඉන්නකොට එයාව හම්බෙනවා හයිමඩින්ගර් කියන කෙනා. මෙයා මේකේ කවුන්සිලර් කෙනෙක්. ජේස් මෙයාට කියනවා එයා පරීක්ෂණ කරේ මැජික් පවර් එකයි සයන්සුයි දෙකම එකට කරලා එයා නිර්මාණ කරන්න හදන්නයි එතනදී උත්සාහ කරේ කියලා. ඉතින් හයිමඩින්ගර් කියනවා මෙතනදී ඔයා මේ දේවල් කරන එක නවත්තන්න අපි එහෙමනොත් ඔයාලට පනිෂ්මන්ට් එක දෙන්නේ නැහැ කියලා කවුන්සිලර් එකේ හැටියට. එතනදී මේ කවුන්සිලර් කිව්වේ මේ උඩ නගරදී පිල්ටෝවර් කියන එක පාලනය කරන්නේ මෙන්න මේ කීප දෙනා එක්ක මේ කවුන්සිලර්ලා සෙට් එකත් එක්ක. ඒත් මේක ගැන ඉන්ට්‍රස්ට් එකක් ඇති වෙනවා මෙන්න මේ හයිමඩින්ගර්ගේ ඇසිස්ටන්ට් වෙච්ච වික්ටර් කියන කෙනාට. වික්ටර් එයාව හම්බෙන්න යනවා. ජේස්ව හම්බෙන්න යනවා එයාගේ ඇපාර්ට්මන්ට් එකේදී. ඒ වෙලාවේදී ජේස් එයාව සිදි විනාශ ගන්න try කරන්නේ. ඒ වෙලාවේදී එයාව ඒක නවත්තලා වික්ටර් කියනවා එයාත් එක්ක එකතු වෙලා මේක රහසේ කරගෙන යමු කියලා ජේස්ට. ඉතින් ජේස් මොකද කරන්නේ? එයා මේකට කැමති වෙලා කොහොමද මේක ස්ටේබල් කරගන්නේ කියලා පරීක්ෂණ කරනවා. වගේම එයාලා මේ පරීක්ෂණය සාර්ථක කරගන්නවා හරියටම එක අවස්ථාවකදී. කවුන්සිල් එකේ ප්‍රධාන චරිත දෙකක් වෙච්ච හයිමඩින්ගර්ත් මෙන්න මේ මෙල් කියන කෙනාත් ඉස්සරහා ජේස් සහ වික්ටර් එයාලගේ සාර්ථකත්වය පෙන්වනවා ස්ටේබලයිස් කරන එක ගැන. ඒත් එක්කම පහළ සිටි එකට එනවා මෙන්න මේ එන්ෆෝසර්ස්ලා කවුද පිපුරුන්ට සම්බන්ධ බලන්න. ඒකම මේ අණ්ඩ සිටි එකේ ඉන්න හතුරා සිල්කෝ පෙන්නනවා මාකස් එක්ක පොඩි ඩීල් එකකට එනවා. එන්ෆෝසර්ස්ලා පහළ නගරයට කඩම් පැනලා මෙන්න මේ කරන කලබල අතරදී ජනතාව කලබල වෙලා වෙන්ඩර් ගාවට අවිලා කියනවා මේකට මොකක් හරි පිළියමක් ගන්න කියලා. මේ වෙලාවේ පිල්ටෝවර් එකට විරුද්ධව අණ්ඩ සිටි එකේ කැරැල්ලක් ඇති කරන්න මිනිස්සු කැමති වෙලා හිටියත් ඇයි ඒකට වෙන්ඩර් කැමති නැත්තේ කියලා වයි අහනවා එතනදී. පිල්ටෝවර් එකත් එක්ක යුද්ධයකට එන එක ලේසි නෑ කියලා එතනදී වයිට කියනවා වෙන්ඩර්. අණ්ඩ සිටි එකේ වෙන මෙන්න මේ එන්ෆෝසර්ස්ලා මිනිසුන්ට කරදර කරන නිසා වයි තීරණය කරනවා එයාලට බාර වෙන්න මේ අපරාධය කරේ එයා කියලා. ඒත් මෙතනදී වෙන්ඩර් ඇවිල්ලා කියනවා එයාට ඒක කරන් දෙන්න බෑ කියලා. ඒව කාමරේට දාලා ලොක් කරලා එයා ගිහිල්ලා බාර වෙනවා කියලා යනවා. මෙතනට හදිසියෙම කඩාපයින්නේ සිල්කෝ. සිල්කෝ මෙතනට එන්නේ මොන්ස්ටර් කෙනෙක් එක්ක. ඒ කියන්නේ අර ෂිමර් පාවිච්චි කරලා එන ඩෙකර්. මෙතනට හදිසියෙම කඩාපයින්නවා සිල්කෝ. අර ෂිමර් දීලා හදපු යක්ෂයෙක් එක්ක. ඉතින් එයා එතන ඉන්න ග්‍රේසන්ව මරලා දානවා. වගේම එන්ෆෝස් කෙනෙක් වෙන මාකස්ට සල්ලි දීලා මෙතනදී මේ කේස් එකේ යට ගහනවා. පොඩි කොල්ලගේ නම එකෝ මෙයා වයිව එළියට ගන්නවා දොර ඇරලා. මේ වෙද්දිත් වැන්ඩර්ව සිල්කෝ පැහැරගෙන අරගෙන ගිහිල්ලා ඉවරයි මේ පාර දීමෙන් පස්සේ. ක්ලැගර් සහ මයිලෝ කියන දෙන්නත් එක්ක වයි මොකද කරන්නේ? වැන්ඩර්ව හොයාගෙන යන තීරණය කරනවා. ඒත් පවුඩර්ව මෙතනදී ගෙන්න ගන්නයි. යව තියලා එනවා. එයාගේ අතට ස්මෝක් ෆ්ලේ එකක් දීලා එයාට හදිසියක් වුණොත් මේක අහසට යවන්න මට එතකොට අයින් තැන දැනගන්න පුළුවන් කියලා. ඒත් පවුඩර් මෙතනදී දුක් වෙනවා. එයාට කිසිම දෙයක් කරගන්න බෑ. යව දාලා යනවා නේද කියලා. එතකොට මෙයා මතක් වෙනවා මෙන්න මේ ලොකු පිපිරුමක් ඇති කරන්න පුළුවන් වුණ හෙක්ස්ටෙජ් ක්‍රිස්ටල් ටික එයාගේ අතේ තියෙනවා. සිල්කෝ පිල්ටෝවර් එකත් එක්ක ලොකු යුද්ධයකට ලෑස්ති වෙන ගමන් ඉන්නවා. ඊළඟට අපිට පෙන්නනවා ගොඩක් ආයුධ හදනවා වගේම ෂිමර් ගොඩක් එකතු කරලා තිනවා ඩ්‍රග් එකකින්. වයි මයිලෝ වගේම ක්‍රැගර් සාර්ථක වෙනවා වැන්ඩර් ඉන්න තැන හොයාගන්න. ඒත් ඒක උගුලක්.
වයි මෙතනදී එන එක ෆයිට් කරනවා වගේ මයිලෝ වැන්ඩර්ගේ ලොක් දාලා තිනවා අයි කඩනවා ඒ වගේ ඇග එතන තියෙන බිත්තිය කඩනවා එයාලට එළියට යනවා මෙයාලා මෙතනින් එළියට පැනලා යනවත් එක්කම පවුඩර්ගේ හදපු හෙක්ස් ටච් එකෙන් හදපු බෝම්බයක් පුපුරලා යනවා මෙතනදී පවුඩර් හදපු සාර්ථකම බෝම්බයක පවුඩර් හිතුවේ මෙයාලට උදව් කරන්න අක්කා කියන එක අහන්න නැතුව එයා එතනට ඇවිල්ලා ලොකු විනාශයක් කරා ඒ වගේම මෙතනදී සිල්කෝ බේර ගන්න පැනු සෙවිකාගේ අතත් විනාශ වෙලා යනවා ශිමස් ඔක්කොම ගින්නෙන් විනාශ වෙනවා වගේම මෙතනදී සින්ච්වත් ගින්නට අහු වෙනවා මයිලෝ සහ ක්ලැගර් කියන දෙන්නත් මේ පවුඩර්ගේ බෝම්බේ නිසා මැරිලා යනවා සිල්කෝගේ තැන මේ ලොකු පිපිරීම වෙනවා මාකසුත් දකිනවා. ඉතින් මෙයාත් මොකද කරන්නේ? කට්ටිය අරගෙන එතනට ඉක්මනට යනවා. වෙන්ඩර් ඩෙකර්ඩ් එක සටන් කරනකොට පිටිපස්සෙන් සිල්කෝ ඇවිල්ලා එයාට අයිනවා. එතකොට එතනදී එයා මැරෙන කෙන නවතින එයා ෂිම පාවිච්චි කරනවා. ඒ වගේම එයාත් මොන්ස්ටර් කෙනෙක් වෙලා එතනදී ඩෙකර්ඩ්ට පාර දෙන්නේ නැතුව වයි අරගෙන ඒ ගින්නෙන් පහළට පයින්ලා වයිව බේර ගන්නවා. මෙතන තමයි කතාවේ සංවේදීම කොටස වගේම ඇඬෙන කොටස තියෙන්නේ. මෙතනදී පවුඩර් මෙතනට එනවා. එයා කියනවා සතුටෙන් මෙන්න මේ විදියට. It worked! Did you see me? My monkey bomb finally worked! පවුඩර් හදපු බෝම්බේ වැඩ කරා කියලා එයා සතුටින් ඉන්නේ. ඒත් ඒතර ටිකින් ටික තේරුම් යනවා. එයා හදපු බෝම්බේ නිසා එතන හිටිය හැමෝම මැරිලා කියලා. ඒ වගේම එයාලව බලාගත්ත වැන්ඩර්ත් මැරිලා ඉන්නවා කියලා. මෙතනදී පවුඩර් අඬ කියනවා මට උදව් කරන්න විතරයි ඕනේ නේ. උදව් කරන්න විතරයි ඕනේ නේ කියලා. I only wanted to help. I only wanted to help. I only wanted to help. එතකොට පවුඩර්ගේ අක්කා වයි කියනවා මං තමුසෙට කිව්වේ ඈත් වෙලා ඉන්න නේද කියලා. හයියෙන් එයාගේ කනට ගහනවා. I told you to stay away. I told you to stay away. ඒ තිබ්බ තරහයි වේදනාවයි ඔක්කොම එක වයි මොකද කරන්නේ පවුඩර්ගේ මූණ අල්ලලා තමුසේ මහා අවාසනාවක් කියලා you are a jinx කියලා කියනවා. Because you're a jinx. Do you hear me? Milo was right. වයි මේ හැම දෙයක්ම ඔළුවේ දරාගෙන එයා පසුතැවෙන ගමන් ඉන්නවා පවුඩර්ට ගහපු එකත්. ඒත් එයා පවුඩර් ගාවට ආය යන්න කලින් වයිව එතනදී පැහැර ගන්නවා මාකස් ඇවිල්ලා. පවුඩර් මෙතනදී සෑහෙන අඬනවා එයාව දාලා ගියා නේද? එයාව තනි කරා නේද? ඒ අවාසනාවක් නේද? මේ හැම දෙයකටම හේතුව එයා නේද කියලා. ඉතින් එයා අඬ ඉන්නකොට මෙතනට එනවා සිල්කෝ. පවුඩර්ට දැනුනේ පාළුවත් එක්ක සිල්කෝ එකපාර බදා ගන්නවා. ඉතින් එතනින් එහාට හතුරා එක්ක තමයි මෙතනදී පවුඩර් වැඩෙන්නේ. එතනින් එහාට එයා නම දා ගන්නවා එයාට ජින්ක්ස් කියලා.